ඔබ සන්ධ්‍යාවක් කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි මෙතන වැඩ සිටින්නේ අපේ මේ පුංචි විහාරය ගැන පුංචි කතාවක්, පුංචි සාකච්ඡාමය වැඩසටහනක් පවත්වන්න. ඒ වෙනුවෙන් අද මෙතන වැඩ සිටිනම ලොකු ස්වාමින් වහන්සේ වන ශ්‍රී රාජපුෂ්පාරාම විහාරයේ විහාරාධිකාරී මිනිඔලොව විද්‍යාවාස මහ පිරිවෙන් පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍ය වේපත්තන්ගේ සරණංකර නායක ස්වාමින් වහන්සේ. එනම් අවසර තෙරුවන් සරණයි. හොඳයි. අපි වැඩි කතා නැත් සාකච්ඡාමය වැඩසටහන පටන් ගමු. එහෙනම් අවසර අපිට පොඩ්ඩක් කියවමු බලන්න අපේ මේ පන්සල කොහෙද පිහිටලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පිහිටීම ගැන පොඩි සඳහන් කිරීමක් කරොත්. ඔව්. පුජ්‍ය. අපි දැන් වැඩ සිටින්නේ දඹදෙණිය උඩේලවත්ත ශ්‍රී රාජපුෂ්පාරාම විහාරස්ථානයේ. අපි විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි නගරයට ආසන්නයෙන් උඩේලවත්ත කියන ග්‍රාමයේ තමයි අපේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. එහෙම. කවුරු හරි කෙනෙක් විහාරස්ථානයට පැමිණෙනවා නම් කුරුණෑගල මීගමුව නැත්නම් කුරුණෑගල කොළඹ 34 මාර්ගය ඒ මාර්ගයේ පැමිණලා නාරම්බල නගරය පාස් කරලා කිලෝමීටර් 7ක් විතර වගේ දුරට ඉස්සරහට එනකොට දඹදෙණි නගරයට පොඩ්ඩක් මෙහායින් තියෙන මුතුගල හන්දියෙන් හැරිලා බිහල්පොළ මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ පැමිණලා වම් පැත්තට තියෙන පුංචි බොරුළු පාරෙන් මීටර් 300ක් පමණ දුරකට එනකොට අපේ විහාරස්ථානය වෙල මැද්දේ තියෙන පුංචි භූමියක දූපතක් වෙන පුංචි භූමියක පිහිටලා තියෙන විහාරස්ථානයේ කාටත් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ විදිහට සාකච්ඡා කරාට අපේ විහාරස්ථානයේ ඊටාම ලොකු විහාරස්ථානයක් නෙමෙයි ගමක පිහිටලා තියෙන පුංචි විහාරස්ථානයක් උඩේලවත්ත කියන ගම මැද්දේ තමයි පිහිටලා තියෙන්නේ. ගම් මැද්දේ වෙලේ පිහිටලා තියෙන එක මම මේ වෙලාවේ සඳහන් කරනු ලබනවා. එහෙනම් මත් හොඳින් මේ අපේ පන්සල පිහිටලා තියෙන්නේ කොහෙද කියලා ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නා. එහෙනම් අපි ඊළඟට දැනගමු අපේ මේ පුංචි පන්සලේ ඉතිහාසය මොන වගේද කියලා. එහෙනම් අවසර චුට්ටක් අපිට අපේ පන්සල ඉතිහාසය වටිනවා. ඔව් අපේ විහාරස්ථානයේ ඉතිහාසය අරගෙන බැලුවොත් අපි විහාරස්ථානයේ 1942 තමයි ආරම්භ කරලා තිබෙන්නේ. ආරම්භ කරා කියලා කිව්වට මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන මේ පුංචි අක්කර 2ක ප්‍රමාණයේ භූමිය 1942 අවුරුද්දේ තමයි ඒ කාලේ හිටපු දැනට එයාලා ජීවතුන් අතරත් නෑ සමහර අය ඒ කාලේ පුංචිට හිටිය අය අද වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඉතින් ඒ අය මේ භූමිය සුද්ධ පවිත්‍ර කරලා විහාරස්ථානයක් ආරම්භ කරන්න සුදුසුයි කියලා කතිකා කරගෙන මේ විහාරස්ථානයේ පුංචි කුටියක් සකස් කරගෙන එක් ස්වාමීන් වහන්සේ නමක් මේ විහාරස්ථානයේ වඩා හිඳවගෙන මේ විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ 1942 අවුරුද්දේ. ඉතින් එතෙන් පටන් නොයෙකුත් ස්වාමීන් වහන්සේලා කීප නමක් විශේෂයෙන්ම 3-4 නමක් දැනට උන්වහන්සේලා කිසි කෙනෙක් ජීවතුන් අතර නැහැ අපවත් වෙලා ඉන්නේ. උන්වහන්සේලා මේ විහාරස්ථානයේ වැඩ සිටිමින් විහාරස්ථානයේ දියුණුවට වැඩ කටයුතු කරලා තිබෙනවා. 1975 පමණ විහාරස්ථානයේට වැඩම කරන්නට යෙදුණා අපේ ගුරු දේවෝත්තම ගෞරවනීය පුතුවැවිය සමිත ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ 1975 ඉඳලා 2006 වසර දක්වා මේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු සිදු කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ ලොකු බලාපොරොත්තු නැතුව බණ භාවනා කරගෙන ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නට යෙදුණු උන්වහන්සේ ගමේ අයට අනුශාසනා කරමින් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමකට අත්‍යවශ්‍යයෙන් අවශ්‍ය කරන ආහාර පහසුකම්, චෛත්‍ය පහසුකම් සහ බෝධීන් වහන්සේ ආදී ඒ ධර්මශාලාව ආදී ප්‍රධාන දේවල් සකස් කරගෙන තිබුණා. ඒ වගේම උන්වහන්සේට බණ භාවනා කරන්නට අවශ්‍ය කරන කුටියකුත් සකස් කරගෙන තිබුණා. ඉතින් මම මේ විහාරස්ථානයට පැමිණෙන්නට යෙදුනේ 2002 අවුරුද්දේ.
2002 අවුරුද්ද වෙනකොට මේ විහාරස්ථානයේ වැඩ සිටින්නට යෙදුනේ ඒ ගෞරවනීය පුතුවැවිය සමිත ස්වාමීන් වහන්සේ සහ දැනට විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු සිද්ධ කරනු ලබන අනුශාසනා කරනු ලබන දඹදෙණිය සංඝ සභාවේ සභාපති හන්තිහව ජිනාලෝක ගෞරවනීය අපේ ලොකු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපේ විහාරස්ථානයේ අසල ආසන්නයේ පිහිටලා තියෙන ගල්ගම්මුල්ල විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් වැඩ සිටිනවා. අපේ විහාරස්ථානයේ දැනට විහාරාධිපතින් වහන්සේ උන්වහන්සේගේ විහාරාධිපතිත්වයේ යටතේ තමයි අපිත් අපේ විහාරස්ථානයේ කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මේ වෙනකොට චෛත්‍ය රාජානන් වහන්සේ, බෝධීන් වහන්සේ, විහාර මන්දිරය, ඒ වගේම අටවිසි බුදු කුටි, ඒ වගේම ගන්ටාර කුරුණු, පැරණි ධර්ම ශාලාව, ඒ වගේම ස්වාමින් වහන්සේලාට වැඩ සිටින්න මෑතක සකස් කරන්න යෙදුණු ආවාස පහසුකම, දානශාලා ආදී පහසුකම් එක්ක ස්වාමින් වහන්සේලා වැඩ සිටිනු ලබනවා. මම හිතන්නේ ආරම්භයේ සහ මම මේ විහාරස්ථානයට පැමිණුණු 2002 අවුරුද්ද තිබුණාට වඩා විශාල දියුණුවක් මේ විහාරස්ථානයේ ලැබලා තියෙනවා. නමුත් වර්තමානයේ අපේ රටත් එක්ක අරගෙන බලනකොට රටේ තියෙන අනිකුත් විහාරස්ථානත් එක්ක බලනකොට අනිකුත් විහාරස්ථාන අපිට වැඩි විශාල දියුණුවකින් තිබෙනවා. නමුත් අපි අපේ ගමේ හැටියට අත්‍යවශ්‍ය පහසුකම් සපුරාගෙන සිටින හොඳ විහාරස්ථානයක් හැටියට කටයුතු සිද්ධ කරනු ලබන ආගමික කටයුතු සිද්ධ කරන හොඳ විහාරස්ථානයක් කියන එක මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් 1942 අවුරුද්දේ ඉඳලා අද මේ 2026 අවුරුද්ද දක්වා ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා තිබෙනවා. අනුශාසනා කරලා තිබෙනවා. මූලිකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. අපවත් වන්ටි යෙදුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපි සිහි කරනු ලබනවා. දැනට වැඩ සිටින ස්වාමින් වහන්සේලාට අපි අවවාද අනුශාසනාවන් සිද්ධ කරනු ලබනවා. නාටම අපේ මේ පන්සලේ ඉතිහාසය ගැන මේ අපේ අවසර කිව්ව කරුණු වලින් හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් අපි ඊළඟට කතා කරමු අපේ පන්සල අද වෙනකොට පවතින විදිය ගැන. අපි අපේ පන්සල අද වෙනකොට අතීතයටවත් ලස්සන ඉතාමත් හොඳට අපේ පන්සල පවතිනවා. එහෙනම් අපි චුට්ටක් අපේ අවසරකින් අහලා දැනගමු අපේ පන්සල අද පවතින්නේ කොහොමද? මේ වෙනකොට අපේ පන්සල ගොඩනැගෙමින් පවතින දේවල් මොනවද කියන මෙන්න මේ කරුණු කාරණා ගැන. එහෙනම් අවසර අපිට චුට්ටක් අපේ පන්සලේ අද පවතින විදිය ගැන පොඩි සඳහන් කිරීමක් කරොත්. ඔව් දැන් අපි අද වර්තමානයේ තුල අපේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 7 නමක් පවන වැඩ සිටින වහන්සේ හැටියට මම විහාරස්ථානයේ වැඩ කටයුතු සිද්ධ කරනු ලබනවා. අපි විහාරාධිපති හන්තිහව ජිනාලෝක ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ අවවාද අනුශාසනා කරමින් ඒ විහාරස්ථානයේ වැඩ සිටිනු ලබනවා. ශාසනික සහෝදර ලිහිණිගිරි චන්දිමල හාමුදුරුවෝත් අපිත් එක්ක විහාරස්ථානයේ දියුණුවට කටයුතු සිද්ධ කරගෙන සිටිනු ලබනවා. ඒ වගේම දැනට පිරිවෙන් අධ්‍යාපනයේ හදාරන අපේ පුංචි හාමුදුරුවෝ 5 නමක් පමණ අපේ විහාරස්ථානයේ වැඩ සිටිනු ලබනවා. අපේ පානුදුරේ සුචිත්ත පොඩි හාමුදුරුවෝ, පොල්පිටිගම සුලක්කන පොඩි හාමුදුරුවෝ, ඒ වගේම උග්ගල්බඩ සුමංගල පොඩි හාමුදුරුවෝ, ඒ වගේම නිහිලුවේ සුදීප පොඩි හාමුදුරුවෝ සහ මාදිපොළ සුමිත්ත පොඩි හාමුදුරුවෝ කියන පුංචි හාමුදුරුවෝ වැඩ සිටිනු ලබනවා. ඒ වගේම අපේ ඉදිරියට පැවිදිභාවයට පත් වෙන්න සිටිනු ලබනවා. අපේ ආදි ඉදිරියේ පැවිදිභාවයට බලාපොරොත්තු වෙන විහාරස්ථානයේ කටයුතු සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ විදිහට සියලු දේවල් සිද්ධ කරනවා. මේ වෙනකොට අපේ දායක පවුල් 230ක් පමණ විහාරස්ථානයේ දියුණුවට කටයුතු සිද්ධ කරනවා. ඒ අය උදෑසන දාණය, දහවල් දාණය, ඊළම්පස ආදී දේවල් ලබා දෙමින් කිසිම අඩුපාඩුවක් නැතිව භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දෙමින් උන්වහන්සේලාට විශේෂයෙන් ආදරයෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් කටයුතු සිද්ධ කරන ඉතාම වටිනා දායක පිරිසක් අපේ උඩවලවත්ත විහාරස්ථානය තුල කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම දායක ගම්මාන හැටියට ප්‍රධාන වශයෙන් උඩවලවත්ත ගම්මානේ, උඩවලවත්ත මැද ගංගොඩ, එගොඩ අහගොඩ, ඒ වගේම මාරවිට, ඒ වගේම වෑත්තෑව, සිවුරු දෙනිය, ඒ වගේම කෙටලාගාර ආදී මේ ප්‍රදේශ විහාරස්ථානයේ දායකත්වයේ දරන දායක පිරිස ජීවත් වන ගම්මානයෙන් හැටියට හඳුන්වනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් අවුරුද්දේ අපි පොය වැඩසටහන් සිදු කරනු ලබනවා. ඒ වගේම විශේෂ වැඩසටහන් හැටියට තවත්
නොයෙකුත් වැඩසටහන් දායකත්ව මුල් වෙලා කරුණැත්තු මුල් වෙලා සිද්ධ කරනු ලබනවා. විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම උඩේලුවත් විහාරස්ථානයේ දායක සභාව, ඒ වගේම තරුණ සංසදය, ඒ වගේම සිරි සුගත දහම් පාසල, ඒ දේවල් වල සමාජිකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන තරුණ පිරිස, වැඩිහිටි පිරිස, දූ දරුවෝ හැමෝම වෙහෙසටපත් වෙලා වෙහෙසෙමින් ලොකු උත්සාහයකින් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු සිද්ධ කරනු ලබනවා. වර්තමානයේ මේ දකින්න ලැබෙන හැම දෙයකම නිර්මාණයට දායකත්වය ලබා දුන්නේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා සහ දායක පිරිස කියන එක මම මේ වෙලාවේ ඉතාම ගෞරවයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනු ලබනවා. හරි. එහෙනම් පන්සල අද වෙනකොට පවතින විදිය ගැන ඉතාමත් හොඳට අපිට පැහැදිලි වෙන ආකාරයට පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මම හිතනවා හැම දිනාටම අපේ පන්සල අතීතයේ පැවතුනේ කෙසේද, වර්තමානයේ පවතින්නේ මොන ආකාරයේද, පිළිලා තියෙන්නේ කොහොමද, මෙන්න මේ ආදී කරුණු කාරණා අපේ අවසර කිව්ව කරුණු නිසා හොඳ ආකාරයට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි මෙතනින් මේක නිම කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අවසර අපිට මෙන්න මේ මෙතෙන්ට වැඩම කරලා මේ කරුණු කාරණා කියලා දුන්නට බොහොමත්ම පිං අවසර. එහෙම අපි ඉදිරියටත් නොයෙකුත් සාකච්ඡා මාර්ගයෙන් විහාරස්ථානයේ අද විහාරස්ථානයේ ගැන අපි ඉතිහාසය ගැන, ආරම්භය ගැන, වර්තමාන ස්වරූපය ගැන කරුණු දැක්ුවට අපි අපේ දායක පිරිසට අනිත් අයට මේ විද්‍යුත් මාධ්‍ය මගින් ධර්මයේ පිළිබඳව, සදාචාරයේ පිළිබඳව, යහපත් ගුණධර්ම පිළිබඳව, රටේ දියුණුවට අවශ්‍ය කරන දේවල් පිළිබඳව, පුජ්‍යලයාගේ සංවර්ධනයට අවශ්‍ය කරන දේවල් පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ විටින් විට අපේ පුංචි හාමුදුරුවෝ සහ සම්බන්ධ කරගෙන ඉස්සරහට මේ ඒ කටයුතු සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ සඳහා කැමැති ඇත්තන්ටත් අපි සමග එකතු වෙලා මේ කටයුතු සිද්ධ කරගෙන යන්න මේ එකතු වෙන්න පුළුවන්. මේකට සවන් දුන්න ඔබ හැම දෙනාටම ස්තුතියි. මේ පිළිබඳව කරුණු අදහස් දක්වන්නට යෙදුණු, අදහස් ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නට යෙදුණු අපේ පුංචි උන්ටත්, අපේ අනිකුත් පුංචි හාමුදුරුවන්ටත් මේ වෙලාවේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අසා සිටින් යෙදුණු ඔබ හැම දෙනාටමත් තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි අද මෙතනින් මේක නිමාවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් තවත් දවසක මේ ආකාරයට හමු වෙන තෙක් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.